අයිබෝවන් කියලා පිළිගන්නවා කුකින් විත් දිලානි YouTube channel එකට. අද ඔයගලන්ට මම කියලා දෙන්නේ වටලප්පම් බිස්නස් එකක් කරන ඔයාලට පොඩි ටිප්ස් ටිකක්. මේක මම වැඩි රෙසිපි එක කියන්න යන්නේ නැහැ. ඔයගලන්ට වටලප්පම් බිස්නස් එකක් විදියට කරගෙන යද්දී ඇති වෙන ගැටලු ගැන ටිකක් කතා කරන්නේ. මමත් දැන් වටලප්පම් බිස්නස් එක පටන් අරගෙන අවුරුදු 2-3ක් විතර වෙනවා. මට ඇති වෙලා තියෙන ප්‍රශ්න මුලින්දී ඉඳන්ම ඇති වෙලා තියෙන ප්‍රශ්න තමයි මම මේ මෙතනදී ඔයගලන්ට කතා කරන්නේ. මම මුලින් වටලප්පම් හදද්දී මේ විදිහට සීනි කැරමල් කරලා දාන්නේ නැහැ. දැන් මම අද හදන්නේ ඔයගලන්ට හකුරු කිලෝ එකකින්. මම සාමාන්‍යයෙන් දැන් හකුරු කිලෝ එකකට මේ විදිහට සීනි ටිකක් සීනි කප් කාලක් වගේ මේ විදිහට මුලින් කැරමල් කරලා තමයි අරගන්නේ. කැරමල් කරලා මේකට මේ වතුර ඒ ගත්ත කප් එකේම වතුර චුට්ටක් දාලා පැණි එක හදාගෙන තමයි ඒකට මේ හකුරු ටික දාලා දිය කරගන්නේ. ඔයගොල්ලෝ බලා ගන්න මේක. මේ මම ඔයගලන්ට මේ ඇති වෙන ගැටලු තමයි මේ මෙතෙන්දි ගොඩක්ම මේ පැහැදිලි කරලා දෙන්නේ. නැත්තම් මේ රෙසිපිය නෙමෙයි. රෙසිපිය මම ඔයගලන්ට මම දැන් අලුතෙන් හදාගත්ත රෙසිපි එක වෙනස් කරලා හදාගත්ත රෙසිපි එක ඔයගලන්ට පස්සේ කියලා දෙන්නම්. මම කලිනුත් මේ විදියට ඔයගලන්ට වටලප්පම් බිස්නස් එකක් විදියට කරගන්න විදිය වීඩියෝ එකක් දාලා ඇති. මේ විදිහට කැරමල් කරලා දාන එකෙන් අපිට වෙන්නේ අපේ මේ වටලප්පන් එකේ පාට වැඩි කරනවා. ඒ වගේම ටිකක් මේ වටලප්පන් එක සෙට් වෙන්න හයි වෙන්න දැන් සමහරක් කර මේ වටලප්පන් තියෙනවා පුඩින් එකක් වගේ නිකන් අර දොදොල් කියන්නේ අර නිකන් ක්‍රීමි ගතියයි. එහෙම නැති වෙන්න ටිකක් මේ විදිහට සීනි කැරමල් කරලා දානවා මම. මේ විදිහට අනික හකුරු ග්‍රේට් කරලා ගන්න. අපිට හකුරු කිතුල් හකුරුම හොයන්න බෑ. කඩවල තියෙනවා ලාභෙට ගන්න හකුරු. මේ ඒ විදිහේ හකුරු අරගෙන ග්‍රේට් කරලා දාගන්න. අනික දැන් මම මෙතන දැන් එකතු කරන්නේ පොල් කිරි. පොල් කිරි දාන්න එපා. අපි බිස්නස් එකක් කරන්න ඕගොල්ලෝ පොඩි කප්ස් වලට හදනවා නම් පොල් කිරි දාන්න එපා. එතෙන්දී මම යූස් කරනවා පිටිකිරි දාන්න පුළුවන්. නැත්තම් පිටිකිරි දාන්නත් බැරි නම් ඔයගොල්ලෝ හදලා බලන්න ඔයගොල්ලෝ පිටිකිරි දාන්න පුළුවන්. නැත්තම් පොල් කිරි පිටිකිරි දෙකම නැතුව වතුර දාන්න පුළුවන්. ඒත් රසයේ වෙනසක් වෙන්නේ නැහැ. ඕගොල්ලොම හදලා ඔයගොල්ලන්ට හොඳයි කියන ටේස්ට් එක බලලා ඔයගොල්ලන් ඒක කරන්න. වතුරෙන් හැදුවත් එහෙම වෙන ලොකු රසක් එන්නේ නැහැ. කිරි දැම්මයි කියලා රසයේ වෙනසක් වෙන්නේ නැහැ. මම දැන් මේ හදන්නේ පොල් කිරි දාලා. පොල් කිරි දැම්මට පස්සේ ගයිස් වැඩිය තියාගන්න බෑ. කල් තියාගන්න බෑ. මාසයක් විතර සාමාන්‍යයෙන් අපිට තියාගන්න පුළුවන් වතුර දාලා හැදුවාම. මේ විදිහට දානවා. තව අපි බිත්තර ගද්දි අපේ අර බිත්තර කැඩුවට පස්සේ නිකන් සිවියක් වගේ තියෙනනේ සුදු පාට කෑල්ලක් එන්නේ ඒවා අයින් කරන්න. ඒක අයින් කරාට පස්සේ තමයි අර පිලි රස නැති වෙන්නේ. බිත්තර ගද්දි ගොඩක් කට්ටිය කියනවා ගොඩාක් අර මේ බ්ලෙන්ඩ් කරන්න එපා කියලා. අතින් සමහරක් අය කියනවා මේ අතින් පොඩි කරලා තමයි අපි මේ දාන්නේ මේ එහෙම කියලා. ඒ එක කරන්න එපා. ටිකක් බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩ් කරද්දි ගොඩාක් වතුර මේක ගහන්න එපා. එකපාරක් බ්ලෙන්ඩර් එක ඇරකුණා නම් ඇති. හොඳට ඇති. මේ වගේ ගානට බ්ලෙන්ඩ් කරලා දාගන්න. සුවඳ කුඩු දාන්න. මොකද ඒකේ මේ වටලප්පමේ පිලි රස යන්න. සුවඳ කුඩු ටිකක් දාන්න ඕනේ. වැනිලා ටිකක් දාන්න ඕනේ. අර අපි දැන් බිත්තර එකතු කරනවනේ. ඒක සුවඳ එන්න තමයි වැනිලා දාන්නේ. වැනිලා දානකොට පෙරදෙන තැනක් තියෙනවා. ගොඩාක් රස වැඩි කරගන්න කියලා අර සුවඳ වැඩි කරගන්න කියලා සමහරක් අය වැනිලා ගොඩක් දානවා. එතකොට වෙන්නේ වටලප්පම් එකේ තිත්ත රසක් එනවා. ඇත්තම එහෙම මගෙත් වෙලා තියෙන වැරදිච්ච තැන් මම කියන්නේ. ඔයගලන්ගෙත් එහෙම වෙන්න පුළුවන් නිසා තිත්ත ගතියක් එනවා වැනිලා වැඩි වුනම. කේක් වලත් අපේ වෙනවා වැනිලා වැඩි වුනහම තිත්ත වෙනවා. ඊට පස්සේ තව දෙයක් තමයි කියන්න ඕනේ මේ තව ඔයගලන්ට වැරදින්න පුළුවන් තැන් තමයි මොකද සමහරක් වටලප්පම් හදුවම කියනවා අපෝ මත් වෙනවා පැණි රස වැඩි කියලා. එන්න ඒකට අපිට කරන්න පුළුවන් ලුණු චුට්ටක් දාන්න පුළුවන්. මේ ඔක්කොම ටික මේ හදලා ඉවරලා ඔයගොල්ලෝ දන්නවනේ දැන් අපි බිත්තර දාන්නේ මේ අපි හදාගත්ත අකුරු මිශ්‍රණය හොඳටම නිමුණට පස්සේ. නැත්තම් මේකට බිත්තර හැලුවාම මොකද වෙන්නේ දන්නවනේ? අර මේ සුදු පාට එනවා. මේ ඒක නිසා බිත්තර ටික තැම්බිලා. ඒක නිසා හොඳට නිමුණට පස්සේ දැන් වැනිලත් එහෙම ඔක්කොම දැම්මට පස්සේ තමයි අපි ලුණු ටිකක් එකතු කරගන්න ඕනේ. එතකොට ළමයි මේ අර තියෙන පැණි රස මත් වෙන පැණි රස තියෙනවනේ වටලප්පම් ගොඩක් අය කන්න කැමති නැත්තේ මත් වෙනවා කෑවට පස්සේ. එතකොට ඒක නිසා අපිට ලුණු චුට්ටක් එකතු කරගන්න පුළුවන් අන්තිමට. ලුණු ගොඩාක් දාගන්න එපා. ලුණු ටිකක් දාගන්න.
තව දෙයක් තමයි ඔයගොල්ලන් පොල් කිරි පාවිච්චි කරන්නේ නැත්නම් පිටි කිරි ගන්නත් පුළුවන්. පිටි කිරි දිය කරලා කිරි හදාගෙන ඒ විදිහට දාන්නත් පුළුවන්. කල් හැබැයි ළමයි කල් තියාගන්න බෑ කිරි දැම්මාම. මේ ඒක නිසා අපි දැන් උත්සවයකට වගේ දෙනවා නම් අද පාවිච්චි කරන අද හෙට සතියක් ඇතුළත දවස් 7-8ක් තියාගන්නවා නම් කිරි දැම්මට කමන්නේ නැහැ. අපි මම කියන්නේ අපි කඩේකට විකුණන්න දානවා නම් කල් තියා ගන්න ඕනේනේ. ඒක අපි මුකුත් කල් තියා ගන්න ද්‍රව්‍ය දාන්න නැති නිසා තමයි කිරි දාන එක නැති කරලා වතුර දාලා හදන්නත් පුළුවන්. මම ඒ රෙසිපි එකක් දැක්ක YouTube එකේ තියෙනවා. ගොඩක් කට්ටිය කියන්නේ මේක. වතුර දාලා අපි හදන්නේ සාමාන්‍යයෙන්. දැන් අපි උත්සවයකට ඕඩර් එකකට දෙනවා නම් අනිවාර්යයෙන්ම මම නම් පොල් කිරි දාලා හදන්නේ. මොකද ඒකොල්ලෝ එදාම පාවිච්චියට ගන්නවනේ. කල් තියා ගන්න නැහනේ. තව ළමයි ස්ටීම් කප් වලට දාද්දි කට ළඟට පුරවලා දාන්න එපා. මොකද මම ඔයගලන්ට මේ ස්ටීමරේ තියෙද්දි පිපිලා එද්දි පෙන්නන්නම්. මොකද එතකොට පිරලා උතුරලා යනවා මේක ස්ටීම් වෙලා එද්දි. ඒක නිසා මේ විදිහේ කට ළඟට වගේ දාන්න. මේ එතකොට තමයි අපිට ඒකේ සයිස් එකට ගන්නට ගන්න පුළුවන්. මේ විදිහේ කප්ස් වලට දාද්දි ඔයගලන් අපිට ස්ටීම් කරද්දි එක කප්ස් වර්ග තියෙනවානේ. කප් එකේ කට පුරවලා දාන්න එපා. මේක ඔයගලන්ට මම පෙන්නන්නම්කෝ ඒක ස්ටීම් කරද්දි. මෙන්න මේ විදිහට මම මේක දැන් අද කරන්නේ රයිස් කුකර් එකේ. හැබැයි ඔයගොල්ලෝ ව්‍යාපාරයක් විදිහට කරනවා නම් රයිස් කුකර් එකේ කවදාවත් වටලප්පන් තම්මන්න එපා. මේ බලන්න මේක උතුරලා ඇවිල්ලා තියෙනවා. දැන් මේක බෑවට පස්සේ මොනවද වෙන්නේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේ ඒක නිසා මේ හැබැයි ස්ටීමර් එකක ඔයගොල්ලෝ ස්ටීම් කරන්න. මොකද රයිස් කුකර් එකේ කරන්ට් එක පිච්චෙනවා වැඩි. මේ දැන් අර ටික බෑවට පස්සේ ඒක බැහැලා තියෙනවා. අර අපි දාපු ප්‍රමාණයට වඩා ටිකක් බැහැලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවනේ අර ස්ටීමරේ මේ ටිකම තමයි මම ස්ටීමරේ පෙන්නුවේ. මේ ටික මම දැන් ඔක්කොම ස්ටීම් කරලා දැන් මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට කජු ඕන නම් කජු ටිකක් දාගන්න පුළුවන්. මේක මම කජු ටික කබලි ටිකක් බෙදලා තමයි කෑලි කපලා දැම්මේ. කජු දානකොට මේ විදියට මේ බෑවට පස්සේ තමයි කජු දාන්න ඕනේ. මේ විදිහට ඔයගලන්ට හදා ගන්න පුළුවන්. මේකේ මේ මං හදපු ටිකේ රෙසිපි එක ඕන නම් ඉස්සරහින් මම දාන්නම්. මේ ලියලා දාන්නම්. මේකේ තව දැනගන්න මොන හරි දෙයක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් වල දාන්න. මං ඊළඟ තව වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. කප්ස් විදියට වැටලප්පන් කප් බිස්නස් එකක් කරන්න ඉන්න කට්ටියට මේ හරියටම මගේ ඒ හදන රෙසිපි එක. thank you මගේ වීඩියෝ එක බලුවාම ගිහින් නැගින්න.